අයිබෝවන් good morning ඔයාලට. ඉතින් ලංකාවේ ලස්සනම කඳු අතරින් එකක් මේ තැන ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති. අද අපි යන්න හදන්නේ හාවාගල කඳු මුදුනට. ඉතින් අපි දැන් ඉන්නේ බෙරගල හන්දියේ. රැඳිලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක බලමු මේ ගමන කොහොම වේද කියලා ඉස්සරහට. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු හාවාගල කඳු මුදුනට. මේකට මේ හාවාගල කියන්නේ හාවාගල කියන්නේ ඕක අර පැත්තේ ඉඳලා බලාපන් අර කන්දුට ඉඳලා බලාපන් අර පැත්තට ගිහිල්ලා බලාපන් හාවා ඔන්න උණ්ඩු වෙලා ඉන්නවා වගේ තේනේ නේ කොහොමද තියෙන්නේ ලිප් තියෙනවා ටෙන්ට් මුලින් ටෙන්ට් එකෙන් ටෙන්ට් එක ලිප් ගෑස් එතනින් ගියාම මේ උයන පියන බඩු උයන පියන බඩුවේ වතුර බෝතල රයන ඔක්කොම තියෙනවා. ඔය එන කෙනෙක්ට කතා කරලා ගන්න පුළුවන් නේද? කම්පියුටරෙට වෙනවා කොහොමද? ඔන්න එහෙනම් ඔයාලා එනවනම් මේ මාමාගෙන් ගන්න පුළුවන් ටෙන්ට් ඔක්කොම ටික තියෙනවා. මේ මාමාගේ නම්බර් එක මම දාන්නම්. ඔයාලා කතා කරලා කන්ටැක්ට් කරලා මාමාගෙන් බොට් ටික ඔක්කොම ගන්න පුළුවන්. අන්න අර යට නම්බර් එක දාන්න. හරි නම්බරේ දාන්න. එකක් දෙන්න. නෑ අම්පාර දෙන්න එකක්. හැබැයි අර මෙහෙම උඩට මේක කරනවා. ටවුන් එක කෙල්ලවරේ. එතන තියෙන ලොකු ගල් මෙතන එකක් ගලක් තියෙන උඩේ ඉඳන් හොරේ තිරිකල පැත්තට වෙන්න. වෙන්න අන්න. ඉස්සර අර දලමඩුවකට යන්නේ. ඔව් නේ එතන ගියා නම් හරි. දැන් අපි හයික් එක පටන් ගන්න තියෙන්නේ. පොඩි පින්නකුත් යනවා. අයියේ වයිත් දන්නේ. මෙන්න මේ වගේ පාලම් දෙකක් අහු වෙනවා. දෙකක් අපි පහු කරා. මේ අනිත් එක තියෙන්නේ එතනින් යන්න ඕනේ. යා. එන්න මේ යත් වෙනවා පිට එක. වචනද පිට එක. ඈ? යා. හේ. ඔයාලා එනවනම් මේ එතන පහළ ගෙදර ගෙවල් තියෙනවා මේ ඒ වගේ බයික් එකම දාලා ඉන්න පුළුවන්. මේ මම අර කලින් දාලා තියෙන වීඩියෝ එකේ මේ ඒ මාමා ටෙන්ට් බඩු ඔක්කොම ඒ කියන්නේ උයන පිහිනේ වගේ ඉඳන් මේ මාමා රෙන්ට් කරනවා. මම නම්බර් එකක් දාන්නම් ඔයාලට කතා කරලා කන්ටැක්ට් කරලා බඩු ගන්නත් පුළුවන්. තේවත් වෙන්නේ මෙතනද? පොඩි කඳු ගාලා නගින්න තියෙනවා. ඒ ටික නැග්ගට පස්සේ මෙන්න එහෙම තේවත් ආව වෙනවා. මේ තේවත් අයින දී උඩට යන්න තමයි තියෙන්නේ. මෙන්න මේ හරියන ආදර කන්ද වෙනවා. ඕනේ. දැන් ආවි භාගයක් මෙතන ඇවිල්ලා ඉන්නේ. තව යන්න වෙනවා. දැන් අපි ගොඩක් ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ හරිය තියෙනවා ගල් දලාවක්. මෙතන දැන් තව ටිකක් යන්න තියෙනවා. අපි ඉස්සරහට ගිහලා බලමු මේ ගමන කොහොම වේද කියලා. දැන් නම් අපි
ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ මේ ටිකක් මහන්සි වුණාට මේ දකින්න ඉවත් එක්ක ඒ මහන්සි නැති වෙලා යනවා. බලන්නකො මේ පිටිපස්සේ පේන view එක මාර ලස්සනයි. මේ කන්ද ඔක්කොම වෙලා තියෙන්නේ. හරි අපි යන් ඉස්සරහට. මේ බලන්න මෙතනින් වැටෙනවා දියල්ල. ඉන්න බලන්න. ඇත්තටම මේ S2 එකෙන් දකින ලස්සන කැමරාවට පේන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි. අන්තිමේදී හාවගල මුදුනට ආවා. බලන්නකො මෙතන view එක. මේ කොච්චර වෙන්නද බලන්න ලස්සන දේ දුන්නා. මෙතන ඇතින් පේනවා මේ සමනලව අපි හෙට උදේ යනවා සමනලවයි කායකින් කරන්න. අපි දැන් මේ දර ගන්න යන ගමන් ඉන්නේ. දර ටිකක් ගන්න ඕනේ මේ ගිලිමයක් ගන්න. සීතලයි. තියෙනවද? අද රාට මේ ගිනිවලයක් ගහ ගන්න බැරි සීන් එකක් තියෙන්නේ. දර නැහැ දර තියෙන ඒවත් ඔක්කොම තෙතයි. මේ කැලල ගමද නිකන් හරි. good morning. ඉතින් අපි උදේම නැගිට්ටා. ආවගල් ඩියර පායකට බලන්න. මං කියන එනවත් දන්නේ පුරංග සරයි කොට. ඉතින් ඊයේ කඳු නැගලා රෑ කෑප් කරලා ගොඩක් වැස්සට දෙමුණා. ඉතින් දැන් මේ වගේ දවසක් මාරම ලස්සනයි. බලලා එන්නකෝ. ඔක්කොම වෙහිගෙන යන හදන්නේ. මේ පහළ පැත්ත නම් ඔක්කොම වෙහිලා තියෙන්නේ.
ඊයේ මොකුත් වීඩියෝස් ගන්න බැරුණා මේ වැස්ස අනිත් එක මේ ගිනිමලයක් ගහ ගන්න බැරුණා මේ දර තෙතයි ඒ නැති මොකුත් වීඩියෝස් ගන්න බැරුණා. හරි අපි දැන් පහළට යන්න හදන්නේ. පොඩි වෙහෙකලුවකුත් තියෙනවා. වැස්සට කලින් පහළට යන්න ඕනේ. එහෙනම් පහළට ගිහලා අපි හම්බෙමු. ඊයේ මේක තමයි පත්තු කරන්න හදුවේ. හරි ගියේ නෑ වැඩේ. දුක් විඳ හොඳටම. හරි අපි දැන් පහළට යන්න හදන්නේ. අපි ටෙන්ට් එක මොකෝ අපි පැක් කරගත්තා. දැන් පහළට යන්න හදන්නේ. එහෙනම් පහළට ගිහිල්ලා මඟද විශේෂ දෙයක් තිබ්බොත් දාන්න වීඩියෝ එකක් දාන්න. එහෙනම් පහළට ගිහලා අපි දැන් තමයි මේ උදේට කන්න හදන්නේ. අපිට කන්න තියෙනවා පාන් තියෙනවා, මේකේ තියෙනවා කොමඩු අන්නාසි. මෙන්න මේ හරියෙන් යන කට්ටිය පාර වරද්ද ගන්නවා. මෙන්න මේ ලොකු ගහ තියෙන තැනින් මෙතන යන්න ඕනේ මම්මද පැත්තට. ගොඩක් කට්ටිය මෙතනින් දකුණු අත පැත්තට යනවා. දකුණේ මමට තමයි යන්න ඕනේ. හරි ඔන්න මේ ඉතින් අපේ ආවාගල හයිකින් එකත් මේ විදිහට අවසාන යනවා. මෙතන මේ මල්ලි කෙනෙක් ඉන්නවා මෙයාලගේ ගෙදරින් අපිට ගන්න පුළුවන් ටෙන්ට් එහෙම. මල්ලි කියන්නේ විස්තර කොහොමද ඔයාලට මොනවද තියෙන්නේ ගන්න? ටෙන්ට් ටිකයි එතකොට බඩුයි කැම්පින් බඩුයි ඉන්නේ තියෙනවා. තව මේ ඔය කොස්ලුම් හැමදේම තියෙනවානේ. මේ මෙතනින් එහාට ආයි ගෙවල් නෑ. මේ ගෙවල් තිබ්බට මෙතන තමයි අවසාන පාගින්න. ඉතින් මෙතන ඉඳන් ළඟයි ටෙන්ට් එහෙම ගන්නවා නම් මෙහෙන් ගන්න එක මේ ලේසි. මොකද මෙතනින් අරගෙන ආයි දීලා යන එක ලේසිනේ. මේ මෙතනින් ගන්න පුළුවන්. මෙයාලගේ නම්බරය දාන්නම් කන්ටැක්ට් කරලා කතා කරලා එහෙම පුළුවන් නේ ගන්න පුළුවන් නේද? හරි. එහෙනම් මේ මල්ලට කතා කරලා ඔයාලට ඕන දේවල් මෙතනින් ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් සමනල වලට යනවා. ගිහිල්ලා එතනදී හමු. ඔන්න අපි දැන් මේ සමනල වලට ආවා කායකින් කරන්න. බලමු මේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. කන්ටැක්ට් ගිලෙන් නැත්තම් ඕන එකම පාට. නෑ ලාජ් මේක මීඩියම්. පැඩල් එක අල්ල ගන්නකොට මේ විදිහට අල්ලගන්නේ බයික් එක හැන්ඩල් එක අල්ලනවා වගේ මේ පහු පැත්ත තියෙනවා අපු වගේක් ගහලා තියෙන පැත්ත අපේ ඇඟ පැත්තට තියෙන මේ විදිහට මෙහෙම අල්ල ගන්න ඕනේ. එහෙම අල්ලගෙන මේ පැත්ත සම්පූර්ණයෙන්ම වතුර ඇතුළට දාලා මේ විදිහට වතුර පස් රදිනවා. හරිද? දෙපැත්තෙන් මේ විදිහට වතුර පස් රදිනකොට බෝට් එක යනවා ඉස්සරහට. හරිද? අපි වම් ඉස්සරහට යද්දි මමට හරි දකුණට හරි හරවන්න ඕනේ. අපි දකුණු පැත්තට හරවනවා නම් අපිට කරන්න තියෙන්නේ වම් අත පැත්තෙන් විතරක් පැඩල් කරනවා. කියන්නේ වම් අත පැත්තෙන් විතරක් වතුර පස් රැද්දොත් බෝට් එක යනවා දකුණට පැත්තට. දෙන්නම වමට දකුණ. හරිද? අපි වමට හරවනවා නම් ඒකේ විරුද්ධ පැත්තේ කියන්නේ දකුණට පැත්තේ. දකුණෙන් විතරම පැඩල් කරොත් කියන්නේ දකුණු අත පැත්තෙන්ම විතරක් වතුර පස් රැද්දොත් බෝට් එක යනවා
වම් අතට. හරිද? තව එකක් තමයි ආලෝ ඉස්සරහට ඇද්දි කොහේ හරි හැප්පෙන්න අර යනවනේ. බෝට් එක නතර කරගන්න එපා. ඒක බ්‍රේක් කරගන්න. බ්‍රේක් කරගන්නේ දෙපැත්තෙන්ම වතුර ඉස්සරහට තල්ලු කරනවා මේ විදිහට. ඒ කියන්නේ අපි අර ඉස්සරහට ඇද්දි එක විරුද්ධ පැත්තට කරන්න ඕනේ. ඔව්. රයිට්. අපි බෝට් එක ඉස්සරහට යනවනේ. ඉස්සරහට වාට බෝට් එක නතර කරලා බාගල හැප්පෙන්න යනවා. මොකද වෙනවා වාට බෝට් එක නතර කරන්න ඕනේ කියනවා. ඔව්. නතර කරගන්න දෙපැත්තෙන්ම වතුර ඉස්සරහට තල්ලු කරන බෝට් එකෙන් ඉස්සරහට. හරිද? ඒ කියන්නේ ඉස්සරහින් ඉන්න කෙනා දිහාට තල්ලු කරන්නේ මේ විදිහට. බෝට් එක නතර වෙනවා. අපි විදිහට. දිගටම ඉස්සරහට වතුර තල්ලු කරොත් බෝට් එක රිවර්ස් එකට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ බ්‍රේක් එකටයි රිවර්ස් එකටයි දෙකටම තියෙන වතුර ඉස්සරහට තල්ලු කරන්න. හරිද? එතකොට එහෙම කරලා බෝට් එක නතර කරගන්න පුළුවන්. තව එකක් තමයි උලඟ තියෙනවා. හරිද? බය වෙන්න එපා. උලඟ එනකොට පොඩ්ඩක් බෝට් එක හෙල්ලෙනවා පැද්දෙනවා. බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නැහැ. ඔයාලා පැඩල් කරනකොට අර මේ විදිහට ඇඟ නමන්න නැතුව ඇඟ අල්ල කරන්නේ නැතුව නෝමල් එකේ පැඩල් කරන්න තියෙන්නේ. අමාරුවක් නෙවෙයි නෑ. දෙන්නම එක පැත්තේ වම නම් වම, දකුණ නම් දකුණ. දෙන්නම එක පැත්තෙන් පැඩල් කරන්න තියෙනවා. හරි. ඔයාලට පරිදි අර බෝල් ලයින් එකක් දාලා තියෙනවා. ඔව්. ඒ ලයින් එකයි මේ පැත්තේ දාලා තියෙන. මේ පැත්තේ අර හෙට් ගියාට කමන්නේ නැහැ. අර බෝල් ටික කොට පහු කරලා අර බෝල් ටික අත අපිට පේන්නේ නැතු වෙන්න යන්න එපා. මොකද අදිසිය බෝට් එක පෙළුනොත් ඔයාලා පේන්නේ නැති නිසා. හරි. හරි, thank you. හරි. කොහොමද? පැය කාලකට එක්කෙනෙක්ට 500යි පැයකට සෝරි පැය භාගයකට 1000යි පැයකට 1500යි මේක නම් මාරුම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් වෙලා බලන්න. ඔන්න අපේ කායිකින් එකත් ඉවරයි. ඒක නම් මාරුම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් වෙලා බලන්න. පළවෙනි පාර්ට් පදින කෙනෙක්ට උනත් එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඒක පදින්න පුළුවන්. ඒ මවුලක් නෑ. ඇත්තට මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් වෙලා බලන්න. කායින් කරලා ඇඟිල්ල තෝරනවා. හරි ඔන්න ඉතින් අපේ ආවගල ගමනක් මේ විදිහට අවසන් වෙනවා. කායිකින් කරා කැම් කරා ඉතින් වීඩියෝ පුරාවට රැඳලා හිටපු ඔයාලටත් ගොඩක් ස්තුතියි. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තාමත් channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. එහෙනම් තවත් ලස්සන ගමකින්